හරි. සම්භාවිතාවක් කියලා කියන්නේ මොකක් හරි සිද්ධියක් වීමට ඇති හැකියාව. සම්භාවිතාව කියන්නේ ඕනම සිද්ධියක් වෙන්න පුළුවන් හැකියාව තමයි සම්භාවිතාව කියලා කියන්නේ. ඒක මන්න එක තමයි සම්භාවිතාව කියලා කියන්නේ. එතකොට අපි සම්භාවිතාව පාඩමේ මුලින්ම ඉගෙන ගන්න දිනවා සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා. ඊළඟට නියැදී අවකාශය කියන්නේ මොකක්ද? ඊට පස්සේ සිද්ධි වර්ග ටිකක් ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට සමසේ භව්‍ය කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගන්න තියෙනවා. මුලින්ම සම්භාවිතාව කියලා කියන්නේ මම කිව්වා මොකක් හරි සිද්ධියක් විය හැකි සිද්ධියක් සිදුවීමේ හැකියාව. සිද්ධියක විය හැකියාව තමයි සම්භාවිතාව කියලා කියන්නේ. ඊළඟට සසම්භාවී පරීක්ෂණයක් කියලා කියන්නේ සසම්භාවී පරීක්ෂණ ගැන අපි කලින් මේ 9 පන්තියේදීත් ඉගෙනගෙන තියෙනවා. සසම්භාවී පරීක්ෂණය කියලා කියන්නේ අපි සාමාන්‍ය දාන පරීක්ෂණයක් කාසියක් උඩ දාන එකක් වගේ එකක් සසම්භාවී පරීක්ෂණය. ඒකේ තියෙන ලක්ෂණ තමයි ලැබෙන්න ඕනේ ප්‍රතිඵල දන්නවා. හැබැයි හරියටම ලැබෙන්නේ මොකද්ද කියන ප්‍රතිඵලය අපි දන්නේ නැහැ. මේ කාසියක් උඩ දාන එක හිතුවොත් කාසියේ ලැබෙන ප්‍රතිඵල දෙකයි තියෙන්නේ. එක්ක සිරස එහෙම නැත්නම් අගය. හැබැයි අපි දන්නේ කාසිය මේ පාර උඩ දාද්දි සිරස ලැබෙනවද අගය ලැබෙනවද කියලා. අන්න ඒ වගේ පරීක්ෂණයක් සසම්භාවී පරීක්ෂණයක් වෙනවා. ඒ වගේම එකම තත්ත්වයටදී කරන්න පුළුවන් වෙන්නත් ඕනේ කීප පාරක්. දැන් කාසිය උඩ දාන එක අපිට ඕන පාරක් කරන්න පුළුවන්. එතකොට ඒකත් සසම්භාවී පරීක්ෂණයක ලක්ෂණයක්. ඔක තමයි සසම්භාවී පරීක්ෂණයක් ගැන කියන්න තියෙන්නේ. ඊට පස්සේ නියදී අවකාශය කියලා කියන්නේ ලැබෙන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල අඩංගු කුලකය තමයි නියදී අවකාශය කියලා කියන්නේ. දැන් කාසිය උඩ දාන පරීක්ෂණය ගත්තොත් කාසිය උඩ දාන එකේ අපිට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල දෙකයි තියෙන්නේ සිරසයි අගය. එතකොට සංගලවරන් ඇතුළේ සිරස සහ අගය කියන එක ලියනකොට ලිව්වහම අන්න ඒක තමයි නියදී අවකාශය වෙන්නේ. නියදී අවකාශය අපි සංකේතවත් කරන්නේ කැපිටල් S අකුරෙන්. ඔය ටික අපි පොඩ්ඩක් නෝට් එකක් දාගෙන ඉමු. මුලින්ම ලියන්න සම්භාවිතාව යනු මං කියන එක එහෙනම් මම මේක ඉක්මනට මේ කිව්වේ කලින් කරලා තියෙන නිසා කලින් පන්ති වල කරලා තියෙනවා මේ 9 දී එහෙම පොඩ්ඩක් නෝට් එකක් දාගෙන ඉස්සර සම්භාවිතාව යනු සම්භාවිතාව යනු සිදුවීමක විය හැකියාවයි. සම්භාවිතාව යනු සිදුවීමක විය හැකියාවයි. ඊළඟට සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා ලියමු. සසම්භාවී පරීක්ෂණයක් යනු සසම්භාවී පරීක්ෂණයක් යනු ලැබිය හැකි ප්‍රතිඵල දන්නා නමුත් ලැබිය හැකි ප්‍රතිඵල දන්නා නමුත් ලැබිය හැකි ප්‍රතිඵල දන්නා නමුත් නිශ්චිතව කිව නොහැකි පරීක්ෂණයකි. ලැබිය හැකි ප්‍රතිඵල දන්නා නමුත් නිශ්චිතව කිව නොහැකි පරීක්ෂණයකි. සරලව කිව්වොත් අහමු පරීක්ෂණයක් තමයි සසම්භාවී පරීක්ෂණයක් කියලා කියන්නේ. සසම්භාවී පරීක්ෂණයක් කියනෝ ලැබිය හැකි ප්‍රතිඵල දන්නා නමුත් නිශ්චිතව කිව නොහැකි පරීක්ෂණයකි. ඒකටම ලියමු එනම් අහමු පරීක්ෂණයකි. එනම් අහමු පරීක්ෂණයකි. එනම් අහමු පරීක්ෂණයකි. හරි ඊට පස්සේ නියදී අවකාශය. නියදී අවකාශය යනු නියදී අවකාශය යනු සසම්භාවී පරීක්ෂණයකදී නියදී අවකාශය යනු සසම්භාවී පරීක්ෂණයකදී නියදී අවකාශය යනු සසම්භාවී පරීක්ෂණයකදී
ලැබිය හැකි ප්‍රතිඵල සියල්ලම අඩංගු කුලකයයි. ලැබිය හැකි ප්‍රතිඵල සියල්ලම අඩංගු කුලකයයි. ලැබිය හැකි ප්‍රතිඵල සියල්ලම අඩංගු කුලකයයි. නියදී අවකාශය යනු සසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි ප්‍රතිඵල සියල්ලම අඩංගු කුලකයයි. එය S මගින් සංකේතවත් කරයි. කැපිටල් S අකුර. එය S මගින් සංකේතවත් කරයි. එය S මගින් සංකේතවත් කරයි. ඔය ටික හරිද ලියාගත්තද? හරි. ඊට පස්සේ ඊළඟට තියෙනවා සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. සිද්ධියක් කියලා කියන්නේ මොකක් හරි දැන් අපිට කාසිය උඩ දාන කියමු උදාහරණ ගමු. කාසිය උඩ දානකොට අපිට එන්න පුළුවන් ප්‍රතිඵල දෙකයි තියෙන්නේ. ඒතකොට නියදී අවකාශය අපි ලියනවා නම් ලියන්න ඕනේ S සමානයි කාසිය උඩ දාන එකට ගත්තොත් සංගල වරහන් ඇතුලේ සිරසකම අගය. ওই දෙක විතරනේ කාසිය උඩ දැම්මොත් එන්න පුළුවන් ප්‍රතිඵල දෙකක් තියෙන්නේ. ඔය තියෙන නියදී අවකාශය ලියලා. දැන් සිද්ධියක් කියලා කියන්නේ ඔය නියදී අවකාශයේ තියෙන ඕනම අවයවයක් හරි අවයව කීපයක් හරි එහෙම නැත්නම් ඔක්කොම හරි ගන්න එකකට තමයි සිද්ධියක් කියලා කියන්නේ. දැන් කාස්‍ය උඩ දාන එක අපි ගත්තොත් සිරස වැටීමේ සම්භාවිතාව. සිරස වැටීම කියන්නේ එක සිද්ධියක්. ඊළඟ අගය වැටීම කියන්නේ සිද්ධියක්. ඒ වගේ එක මොකක් හරි මේ S කියන්නේ කුලකයක්නේ. අපි උපකුලක කියනගෙන තියෙන උපකුලකයක් කියලා කියන්නේ කුලකය ඇතුලේ තියෙන අවයව කීපයක් හරි ඔක්කොම හරි අරගෙන හදන කුලකයට තමයි උපකුලකයක් කියලා කියන්නේ. කියන්නේ මේක ඇතුලේ ඉන්නවා තවත් කුලකයක්. දැන් අපිට සිරස කියන එක ගත්තොත් ඒ අවයව විතරක් ගත්තොත් ඒක අපිට කුලකයකට දාන්න පුළුවන්. මේක මොකක් හරි එක සිද්ධියක්. ඒ කියන්නේ සිද්ධිය කියලා ගන්නවා. ඒ කියන්නේ සිද්ධිය තමයි සිරස වැටීම. එතකොට මේක උපකුලකයක් වෙනවා S ගේ. ඒ කියන සිද්ධිය උපකුලකයක් වෙනවා S ගේ. ඒ කියන්නේ සිද්ධියක් කියලා කියන්නේ නියදී අවකාශයේ උපකුලකයක්. S කියන්නේ නියදී අවකාශයේ උපකුලකයක් තමයි සරලවම සිද්ධියක් කියලා කියන්නේ. හරි ඒක ලියාගමු. සිද්ධියක් යනු නියදී අවකාශයේ උපකුලකයකි. 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 ඊළඟට ওই සිද්ධිත් අපි කොටස් දෙකකට බෙදනවා සරල සිද්ධි සහ සංයුක්ත සිද්ධි කියලා. සිද්ධිය කියලා කියන්නේ නියදී අවකාශයේ උපකුලකයක්. උපකුලකයක් කියන එක අපි දන්නවා මොකක් හරි කුලකයක එක අවයවයක් හරි එහෙම නැත්නම් අවයව කීපයක් හරි එහෙම නැත්නම් ඔක්කොම හරි අරගෙන හදන කුලකයක් තමයි උපකුලකයක් කියලා කියන්නේ. එතකොට නියදී අවකාශයේ තියෙන අවයව එකක් හරි එහෙම නැත්නම් කීපයක් හරි එහෙම නැත්නම් ඔක්කොම හරි ගන්න එක සිද්ධියක් වෙනවා. එතකොට සිද්ධිත් අපි කිව්ව කොටස් දෙකකට බෙදෙනවා සරල සිද්ධි සහ සංයුක්ත සිද්ධි කියලා. සරල සිද්ධියක් කියලා කියන්නේ දැන් මම මේ A කියලා සිද්ධියක් ලියලා තියෙනවා අන්නේ A කියන සිද්ධිය සරල සිද්ධියක් වෙනවා. හේතුව තමයි එක අවයවයක් විතරයි ඒ සිද්ධියට තියෙන්නේ. දැන් සිද්ධියක් තියෙන පුළුවන් අපි ධාතු කැටේ උදාහරණයක් ගත්තොත් ධාතු කැටේ නියදී අවකාශය අපි ලිව්වොත් ලියන්න පුළුවන් එකේ ඉඳන් ඝනකාකාර ධාතු කැටයක් උඩ දානවා කියලා හිතමු. එතකොට එන්න පුළුවන් අවයව ටික ওই ටිකනේ. එකේ ඉඳන් 6 වෙනකම් අංක ලියලා තියෙනවා පැති 6. එතකොට නියදී අවකාශය තමයි එකේ ඉඳන් 6 වෙනකම් ඉලක්කම් ටික. මොක තමයි නියදී අවකාශය වෙන්නේ. හැබැයි අපිට සිද්ධියක් විදිහට ගන්න පුළුවන් එක සිද්ධියක් ගන්න පුළුවන් එක ඔත්තේ සංඛ්‍යා වැටීම. ඔත්තේ සංඛ්‍යා වැටීම කිව්වොත් 1 3 5 කියන සිද්ධිය තමයි ගන්න වෙන්නේ ඔත්තේ සංඛ්‍යා වැටීමට. ඔක එක සිද්ධියක්. අක්කර ඔත්තේ සංඛ්‍යාවක් වැටීම කියන සිද්ධිය තමයි එතකොට ඒ සිද්ධිය කියලා කියන්නේ. එතකොට ඒක නියදී අවකාශයේ උපකුලකයක් වෙනවා.
අන්න ඒ වගේ සිද්ධි වලට අපි කියනවා සංයුක්ත සිද්ධි කියලා. මේ වගේ එකක් සංයුක්ත සිද්ධි කියලා කියනවා. හේතුව තමයි එක අවයවයක් නෙමෙයි තියෙන එක අවයවයකට වැඩියෙන් තියෙනවා. ඒ වගේ එකක් සංයුක්ත සිද්ධිය. සරල සිද්ධිය ගත්තොත් B කියලා මොකක් කර සිද්ධියක් තියෙනවා. අනිවාර්යයෙන්ම 6 වැටීම. 6 වැටීම කෙනෙක් ගත්තොත් ඒක සරල සිද්ධියක්. හේතුව එක අවයවයේ තියෙන. සරල සිද්ධියක් තමයි B කියලා කියන්නේ. එතකොට එක අවයවයක් තියෙනවා නම් මොකක් හරි සිද්ධියකට ඒක සරල සිද්ධියක් වෙනවා. අවයව කීපයක් තියෙනවා නම් එකට වඩා වැඩියෙන් තියෙනවා නම් ඒක සංයුක්ත සිද්ධියක් වෙනවා. හරි. ඒක දෙයක්. එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු සිද්ධි සරල සිද්ධි වේ. 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 ඊළඟ ලියමු සරල නොවන සිද්ධි සංයුක්ත සිද්ධි වේ. වෙන විදිහකට කිව්වොත් ඔය ප්‍රතිඵල ගොඩක් තියෙන සිද්ධි. මේ අවයව ගොඩක් තියෙන සිද්ධි. එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු සිද්ධි සරල සිද්ධි වේ. ඊළඟ ලියන සරල නොවන සිද්ධි සංයුක්ත සිද්ධි වේ. 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 හරි. දැන් අපි ඉගෙන ගත්තා සම්භාවිතාව කියලා කියන්නේ මොකක්ද කියලා. සම්භාවිතාව කියලා කියන්නේ මොකක් හරි සිද්ධියක් වෙන්න පුළුවන් හැකියාව. සිදුවීමක විය හැකියාව තමයි සම්භාවිතාව කියලා කියන්නේ. ඊළඟට කිව්වා නියදේවකාශය කියන්නේ මොකද්ද? නියදේවකාශය කියලා කියන්නේ මොකක් හරි දෙයක වෙන්න පුළුවන් හැම ප්‍රතිඵලයක්ම අඩංගු කුලකය තමයි නියදේවකාශය වෙන්නේ. ඊළඟට කිව්වා සසම්භාවී පරීක්ෂණයක් කියලා කියන්නේ මොකද්ද කියලා. සසම්භාවී පරීක්ෂණයක් කියලා කියන්නේ එන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල දන්නවා. හැබැයි හරියටම දන්නේ ඊළඟ පාර මොන ප්‍රතිඵල එයිද කියලා. දැන් දාදු කෙරේ උඩ දාන එක ගත්තොත් 1 ඉඳන් 6 වෙනකන් ඉලක්කම් ටික තමයි එන්න පුළුවන්. හැබැයි අපි දන්නේ 1 එනවද 2 එනවද 6 එනවද මොකක්ද එන්නේ කියලා අපි දන්නේ. ඒ වගේ එකක් සසම්භාවී පරීක්ෂණයක් කිව්වා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා. සිද්ධියක් කියලා කියන්නේ නියදේවකාශයේ තියෙන එක අවයවයක් එහෙම නැත්නම් අවයව කීපයක් හරි ඔක්කොම හරි අරන් හැදෙන එකක් තමයි සිද්ධියක් කියලා කියන්නේ. එතකොට සිද්ධියක් කියලා සරලව කිව්වොත් නියදේවකාශයේ උපකුලකයක්. නියදේවකාශයේ උපකුලකයට සිද්ධියක් කියලා කියනවා. සිද්ධි කොටස් දෙකකට බෙදුවා සරල සිද්ධි සහ සංයුක්ත සිද්ධි කියලා. සරල සිද්ධියක් කියලා කියන්නේ එක අවයවයක් විතරක් තියෙනවා නම් ඒක සරල සිද්ධියක් කියලා කියනවා. සංයුක්ත සිද්ධියක් කියලා කියන්නේ එක අවයවයකට වැඩියෙන් තියෙන්න ඕනේ. මොකක් හරි සිද්ධියක් ගත්තොත් අවයව එකකට වඩා වැඩියෙන්. ධාතු කැටි උදාහරණ ගත්තොත් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය. ඒ සිද්ධිය ගත්තොත් එක අවයවයකට වැඩියෙන් තියෙන 1 3 5 ගැන ඕනම එකක් ලැබෙන්න පුළුවන්. ඒවා එකක් සංයුක්ත සිද්ධියක්. 6 ලැබීම කිව්වොත් ඒක සරල සිද්ධියක්. එක ඉලක්කමක් විතරනේ එක අවයවයක් විතරනේ තියෙන්නේ. ඒතකොට ඒක සරල සිද්ධියක්. හරි. ඊට පස්සේ තියෙනවා සමසේ බහුව ප්‍රතිඵල තමයි ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ. සමසේ බහුව අපි දැන් ඉගෙන ගත්තා සම්භාවිතා කියන්නේ මොකද්ද? ඊළඟට සසම්භාවී පරීක්ෂණය කියන්නේ මොකද්ද? නියදේවකාශය කියන්නේ මොකද්ද? සරල සිද්ධි සංයුක්ත සිද්ධි ඔය ටික හරි. ඊළඟට සමසේ බහුවය කියලා කියන්නේ මොකක් හරි ප්‍රතිඵලයක් මොකක් හරි සිද්ධියක හැම ප්‍රතිඵලයක්ම ලැබෙන්න තියෙන සම්භාවිතාව එකයි නම් එකම ගාන නම් කියන්නේ සමාන නම් දැන් අපි කාසිය උඩ දාන එක ගත්තොත් සිරස ලැබෙන්න තියෙන සම්භාවිතාව අපෙන් ඇහුවොත් සිරස ලැබෙන්න 150ක් හැකියාවක් නම් සිරස ලැබෙන්න නොනබුරු කාසියක්. ඒ කියන්නේ එක පැත්තක බලද්දී බර නැහැ. සිරස හම්බෙන්නත් පුළුවන් අග හම්බෙන්නත් පුළුවන්. සිද්ධි දෙකක් තියෙන නිසා දෙකෙන් එකයි තමයි එකක සම්භාවිතාව. සිරස ලැබීමේ සම්භාවිතාව ඇහුවොත් අපිට ලියන්න පුළුවන් දැන් A කියලා සිද්ධියනවා සිරස කියලා අරන් තියෙන. ඒතකොට PA කියන එක ලියන්න පුළුවන්. ඒක සම්භාවිතාව දෙකෙන් එකයි කියලා. P කියලා කියන්නේ සම්භාවිතාව ලියන විදිය. P කියලා කියන්නේ probability කියන තමයි ඉංග්‍රීසියෙන් කියන වචනේ මුල් අකුර තමයි P කියලා අරන් තියෙන්නේ. එතකොට PA සමානයි භාගය කියලා ලියන්න පුළුවන්. ඔය සිරස ලැබීමනේ. අපි අගය ලැබීම ලිව්වත් ඕකත් භාගය කියලා ලියන්න අගය කියන සිද්ධිය ගත්තොත් ඒකටත් භාගය කියලා ලියන්න පුළුවන්. ඊළඟට මේ පැත්තෙන් ධාතු කැටි උඩ දාන සිද්ධිය ගත්තොත් ඕනම සිද්ධියක් අපි මොකක් හරි ප්‍රතිඵල දැන් ධාතු කැටි උඩ දාන සිද්ධියේ ප්‍රතිඵල තියෙන 6යි. ඔය 6 ලැබෙන්න තියෙන සම්භාවිතාව වෙන වෙනම බැලුවොත් එක ලැබීමේ සම්භාවිතාව අපි බැලුවොත් ඒක 6න් එකයි. ඊළඟට දෙක ලැබීමේ සම්භාවිතාව ඒක බැලුවොත් ඒකත් 6න් එකයි. ওই විදිහට 6ම බැලුවොත් හැම එකකටම 6න් එකයි.
අන්න ඒ වගේ ප්‍රතිඵල ලැබෙනවා නම් හැම සිද්ධියකම ලැබෙන ප්‍රතිඵල ලැබීමට ඇති හැකියාව සමානයි නම් අන්න ඒවට කියනවා සමසේ බහුව ප්‍රතිඵල කියලා. ඒ වගේ පරීක්ෂණ වලට කියනවා සමසේ බහුව ප්‍රතිඵල සහිත පරීක්ෂණ කියලා. හරි. එතකොට ඒකත් අපි ලියාගෙන ඉමු. යම් සසම්භාවී පරීක්ෂණයකදී යම් සසම්භාවී පරීක්ෂණයකදී යම් සසම්භාවී පරීක්ෂණයකදී යම් සසම්භාවී පරීක්ෂණයකදී සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් ඇතනම් සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් ඇතනම් යම් සසම්භාවී පරීක්ෂණයකදී සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් ඇතනම් එම පරීක්ෂණය සමසේ බහුව ප්‍රතිඵල සහිත පරීක්ෂණයකි. එම පරීක්ෂණය සමසේ බහුව ප්‍රතිඵල සහිත පරීක්ෂණයකි. යම් සසම්භාවී පරීක්ෂණයකදී සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් ඇතනම් එම පරීක්ෂණය සමසේ බහුව ප්‍රතිඵල සහිත පරීක්ෂණයකි. සමසේ බහුව ප්‍රතිඵල සහිත පරීක්ෂණයකි. හැම අවයවයක්ම නීති අවකාශය තියෙන හැම අවයවයක්ම ලැබෙන්න තියෙන මේ හැකියාව සමානයි නම් ඒකට කියනවා සමසේ බහුව ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් කියලා. ඊළඟට මොකක් හරි සිද්ධියක සම්භාවිතාව හොයන විදිය. හරි. මොනවා හරි සිද්ධියක ඕනම සිද්ධියක් ගත්තොත් ඒක සම්භාවිතාව හොයන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. මොකක් හරි සම්භාවිතාවක් කියලා කියන්නේ මොකක් හරි සිද්ධියක් තියෙනවනේ ඒ සිද්ධියට අදාළ සම්භාවිතාවන අපි හොයන්නේ දැන් මේ ගත්තොත් මම මේ PA සමානයි භාගයයි කියලා ලියලා තියෙන්නේ. සිරස කියන සිද්ධිය ලැබෙන තියෙන සම්භාවිතාව A කියලා තියෙනවා. මේ සිද්ධිය A කියලා තියෙනවා. ඒතර PA කියලා කියන්නේ ඒ සිද්ධියේ සම්භාවිතාව. එහෙනම් A කියන සිද්ධියේ අවයව කීයක් තියෙනවද? A කියන සිද්ධියේ අවයව එකයි තියෙන්නේ. ඒක බෙදන්න ඕනේ නියත අවකාශයේ තියෙන අවයව ගන්න. එක බෙදීම දෙකයි. එහෙනම් තමයි මේ භාගය කියන එක ආවේ. සිරස් ලැබීමේ සම්භාවිතාව භාගය කියලා ආවේ. අපිට අදාළ සිද්ධියේ අවයව ගන්න බෙදන්න ඕනේ නියත අවකාශයේ අවයව ගන්න. එතකොට තමයි සම්භාවිතාව වෙන්නේ PA සමානයි 2යි. නම් සම්භාවිතාව වෙන සූත්‍රය තමයි අපිට කියන්න පුළුවන් සම්භාවිතාව සිද්ධියක සම්භාවිතාව සමාන වෙනවා සිද්ධියේ අවයව ගන්න. සිද්ධියේ අවයව ගණන බෙදන්න ඕනේ නියත අවකාශයේ අවයව ගන්න. ඔක තමයි සූත්‍රය. ඕනම සිද්ධියක් ගත්තොත් ඒ සිද්ධිය අවයව කීයක් තියෙනවද? නියත අවකාශයේ අවයව කීයක් තියෙනවද? ওই දෙක බෙදුවා නම් අදාළ සිද්ධියේ සම්භාවිතාව වෙනවා. ඒතර ඒ කියන සිද්ධිය මම මේ කාසි උඩදානෙක් ගත්තොත් PA මට ලියන්න පුළුවන්. PA කියලා කියන්නේ අපි අවයව ගාන සංකේතවත් කරන්න අකුර දන්නවනේ n අකුර. NA කියලා කියන්නේ ඒ සිද්ධිය අවයව ගණන. NA බෙදීම නියත අවකාශයේ අකුර තමයි අවයව ගාන කියන්නේ n දානවා. වරහන් ඇතුලේ දාන්න ඕනේ නියත අවකාශයට දාලා අකුර. නියත අවකාශය අපි දක්වන්නේ s අකුරනේ ns. එහෙනම් NA බෙදීම ns ඔන්න ඔක තමයි මතක තියෙන්න ඕනේ. ඔක තමයි අපේ සූත්‍රයේ සම්භාවිතාව හොයන්නේ. PA සමානයි NA බෙදීම ns. ඔක ලියගන්න. සිද්ධියක සම්භාවිතාව. n අකුරෙන් කියවෙන්නේ එතකොට අවයව ගණන කියන එක. n අකුර වරහන් ඇතුලේ ඒ කියලා දාන ඒ සිද්ධිය අවයව ගණන. S කියන්නේ නියත අවකාශය නිසා ns කියලා කියන්නේ නියත අවකාශයේ අවයව ගණන. P අකුරෙන් කියන්නේ සම්භාවිතාව. PA කියලා කියන්නේ ඒ සිද්ධියේ සම්භාවිතාව.
හරි. හරි. මේ ටික හරිද? ප්‍රශ්නයක් තියෙනවද මොනවද? හරි. අපි එහෙනම් ගණන් ටික හදමු. 31 අභ්‍යාසය. 31 අභ්‍යාසය. ඒක අභ්‍යාසෙ පළවෙනි එකෙන් අහනවා පහත් එක්කෙන එක් එක් සසම්භාවී පරීක්ෂණයට අදාළ නියැදි අවකාශ ලියන්න. නියැදි අවකාශය තමයි අපෙන් අහන්නේ. S කියලා කිව්වේ අපි නියැදි අවකාශයට. ඒකට S සමානයි කියලා දාලා සංගල වරහන් ඇතුළේ නියැදි අවකාශ ලියන්න ඕන. හරි. පළවෙනි එකේ කියනවා රෝමි ලක්කම් 1 සිට 10 තෙක් අංක ලියන ලද එක සමාන කාඩ්පත් කට්ටලයකින් අහඹු ලෙස කාඩ්පතක් ගෙන අංකය සටහන් කර ගැනීම. කාඩ්පත් කට්ටලයක් තියෙනවා කාඩ් 10ක් තියෙනවා. ඒ කාඩ් 10 එකෙන් 10 වෙනකම් අංක ලියලා තියෙනවා. එතකොට අහම්බෙන් අපි කාඩ් එකක් ගන්නවා. අහඹු පරීක්ෂණයක් කියලා කියන්නේ සසම්භාවී පරීක්ෂණයක්. අන්න ඒ වගේ එකට අපිට නියද අවකාශය ලියන්න පුළුවන්. ඒ අදාළ හැම එන්න පුළුවන් ප්‍රතිඵලයක්ම නියද අවකාශයට ඇතුළත් වෙන්න ඕනේ. එතකොට අපිට ඔය කාඩ් 10න් අපි එක මොකක් හරි ගන්නකොට අපිට එන්න පුළුවන් එක තියෙන කාඩ් එකෙන් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි 2 3 4 5 6 9 10 ඕන එකක් එන්න පුළුවන්. එහෙනම් අපි නියද අවකාශය ලියන්න ඕනේ එකේ ඉඳන් 10 වෙනකම් අංක ටික ඔක්කොම ලියවෙන්න ඕන. S සමානයි 1 2 3 4 5 6 7 8 9 10. ඔය විදිහට නියද අවකාශය ලියවෙන්න ඕන රෝමි ලක්කම් 1ට. දෙකට තුනටත් කොහොම ලියන්නේ? අදාළ පරීක්ෂණය බලන්න. මේ පරීක්ෂණයේ මොනවාද එන්න පුළුවන් ප්‍රතිඵල කියලා බලන්න. අන්න ඒ ප්‍රතිඵල මොකක් හරි එකපාරක් හරි ඒ ප්‍රතිඵල එන්න පුළුවන් නම් ඒවා නියද අවකාශයට අදාළ වෙනවා. දැන් කාඩ් 10 ගත්තොත් අපිට හිතන්න පුළුවන් එකේ ඉඳන් 10 වෙනකම් ඕනම කාඩ් එකක් හම්බ වෙන්න පුළුවන්. එහෙනම් එකේ ඉඳන් 10 වෙනකම් අංක ටික ඔක්කොම එන්න ඕන නියද අවකාශයට. දෙවෙනි එකෙන් කියනවා වෘත්තාකාර තැටියක් තියෙනවලු සමාන කේන්ද්‍රික ඛණ්ඩ තුනකට බෙදෙනවලු. වෘත්තයක් තියෙනවා වෘත්තේ කෑලි තුනකට මෙහෙම සමානව කඩනවා. කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ කේන්ද්‍රේ ඉඳන් තමයි කඩන්නේ. මේ වගේ එක කෑල්ලක් කේන්ද්‍රික ඛණ්ඩයක් වෙනවා. කඩලා ඉවරලා ඔක කරකවනවා. කරකවපුවාම ඔව් කේන්ද්‍රයේ සවිකරයේදී දර්ශකයේ කරකවීම පසු දර්ශකයේ කරකවන. එතකොට ආලේප කරනවා රතු නිල් කහක් කියන්නේ. ඔක රතු නිල් කහ ওই පාට තුන ගාලා ඉවර දර්ශකයේ කරකවනවා. කරකවුවට පස්සේ දර්ශකයේ නවතින්නේ කොහෙද කියලා තමයි බලන්නේ. එන්න පුළුවන් ප්‍රතිඵල තමයි ওই පාට තුනේ කන්න අනිවාර්යෙන් එන්න ඕනේ. රතු එන්න පුළුවන්, නිල් එන්න පුළුවන්, කහ එන්න පුළුවන්. ওই තුන එහෙනම් නියද අවකාශයට අදාළ වෙනවා. රතු නිල් කහ. රතු නිල් කහ කියන තුනම එන්න ඕනේ. ඊට පස්සේ ක්‍රිකට් තරගයකදී පන්දුවකට එල්ල කරන ප්‍රතිපහරකින් ලැබෙන ලකුණු සටහන් කිරීම. ක්‍රිකට් තරගයකදී පන්දුවකට එල්ල කරන ප්‍රතිපහරකින් ලැබෙන ලකුණ සටහන් කිරීම. එන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? එල්ල කරන ප්‍රතිපහරකින් ලැබෙන ලකුණ සටහන් කරනවා. එක බෝල් එකක් දාපුවම ඒකට ලකුණු කීයක් එනවද? එන්න පුළුවන් ප්‍රතිඵල තමයි එක ලකුණක් වෙන්න පුළුවන්, දෙකක්, තුනක්, හතරක් වෙන්න පුළුවන්, ඊළඟට හයක් වෙන්න පුළුවන්. ඔය ප්‍රතිඵල ටික එන්න ඕන. එක බෝල් එකකට හම් වෙන ලකුණු ටික. එකපාරක් බැට් කරාට පස්සේ තුන එකේ ඉඳන්
4 වෙනකන් ඉලක්කම් ටිකයි 5 එන්නේ නැහැ. ඊළඟට 6 පාරක් නම් 6 කියන එක. එතකොට එන්න පුළුවන් ප්‍රතිඵල ටික ඔක්කොම 1 2 3 4 6. හරි. ඒක එතකොට හරි. ඊළඟට දෙවෙනි එක. ප්‍රශ්නයක් තිබ්බොත් හරි ලියාගන්න බැරුණොත් හරි කියන්න. දෙවෙනි එක. පහක් දැක්කෙන එක් එක් සිද්ධිය සරල සිද්ධියද සංයුක්ත සිද්ධියද යන තෝරා ලියන්න. ඔය සිද්ධි සරල සිද්ධියද සංයුක්ත සිද්ධියද කියලා තෝරලා ලියන්න කියලා. සිද්ධියක් කියලා කියන්නේ එතකොට නේද අවකාශයේ මොකක් හරි උපකෝලකයක්. නේද අවකාශයේ තියෙන එක අවයවයක් එහෙම නැත්නම් අවයව කීපයක් හරි ගන්න එකක් තමයි අදාළ වෙන එකක් තමයි සිද්ධියක් කියලා කියන්නේ. ඒකෙන් සරල සිද්ධි කියන එක අවයවයක් තියෙන එක සරල සිද්ධියක් කියනවා. අවයව කීපයක් තියෙන එකට වඩා වැඩියෙන් තියෙනවා නම් ඒක සංයුක්ත සිද්ධියක් කියලා කියනවා. හරි. එතකොට රෝමි ඉලක්කම් එක පළවෙනිටම අපෙන් අහනවා ඒ කොටසෙන් 1 සිට 4 තෙක් අංක යෙදූ චතුස්තර ධාතු කැටයක් කුට තැබීමේදී අංක 3 පැත්ත ලැබීම. 1 ඉඳන් 4 වෙනකන් අංක යොදලා තියෙනවලු. අන්න ඒ වගේ එකක අංක 3 කියන පැත්ත ලැබීමේ සිද්ධිය. එතකොට සිද්ධිය අපිට ලියන්න පුළුවන් ඒකේ අදාළ අවයව තියෙන කීයද? අවයව තියෙන්න ඕනේ අංක 3 ලැබෙනවා කියලා කියන්නේ. එහෙනම් අංක 3 විතරයි. 1 ඉඳන් 4 වෙනකන් ලියලා තියෙනවා. ප්‍රතිඵල එන්න පුළුවන්. අපි නේද අවකාශය ලියුවොත් අපිට ලියන්න පුළුවන් 1 2 3 4. දැන් ඔය අදාළ සිද්ධියට අපේ අවයව තමයි 3 කියන අවයව විතරයි ඔය සිද්ධියේ තියෙන්න ඕනේ. මේ 3 කියන අවයව තියෙනවා නම් අන්න ඒක ඔය කියන සිද්ධිය. එහෙනම් ඒක මොන සිද්ධියක්ද? සරල සිද්ධියද සංයුක්ත සිද්ධියද? දැන් මෙතන සරල සිද්ධිය කියලා කියන්නේ එක අවයවයක් තියෙනවා නම් එහෙනම් 3 කියන ඉලක්කම් විතරනේ තියෙන්නේ. එහෙනම් මේක සරල සිද්ධියක් වෙන්න ඕනේ. ඒකට අපි ලියන්න ඕනේ සරල සිද්ධියක්. සරල සිද්ධියකි. සරල සිද්ධිය. ඊළඟට B එකකින් කියනවා ඔත්තේ සංඛ්‍යාවක් සහිත පැත්තක් ලැබීම. ඔත්තේ සංඛ්‍යාවක් සහිත පැත්තක් ලැබීම. 1 ඉඳන් 4 වෙනකන් තමයි අංක තියෙන්නේ. එහෙනම් 1 ඉඳන් 4 වෙනකන් තියෙන ඔත්තේ සංඛ්‍යා ඕන එකක් ලැබෙන්න පුළුවන්. 1 ලැබෙන්න පුළුවන්. ඊළඟට 3 ලැබෙන්න පුළුවන්. දැන් මේක මොන සිද්ධියද? සරල සිද්ධියද සංයුක්ත සිද්ධියද? සරල සිද්ධියක් වෙන්න නම් එක අවයවයක් තියෙන්න ඕනේ. හැබැයි මෙතන අවයව දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේක සරල සිද්ධියක් නෙමෙයි සංයුක්ත සිද්ධියක්. සංයුක්ත සිද්ධියක්. පළවෙනි එක එතකොට 3 කියන ඉලක්කම ලැබීම නම් ඒක සරල සිද්ධිය. මොකද ඒකේ එක අවයවයේ තියෙන්නේ. සිද්ධියේ. ඔත්තේ සංඛ්‍යාවක් සහිත පැත්තක් ලැබීම ඔත්තේ සංඛ්‍යා 1 වෙන්නත් පුළුවන් 3 වෙන්නත් පුළුවන්. ප්‍රතිඵල දෙකක් ඔය සිද්ධියට අදාළ වෙනවා. ඒ කියන්නේ 1යි 3 දෙකම අදාළනේ. ඒ කියන්නේ සංයුක්ත සිද්ධියක්. සරල සිද්ධියක් නෙමෙයි. රෝමි ඉලක්කම් 2 ABCDE ලෙස ලියන ලද සමාන කාට්පත් පහක් ඇති කට්ටලයකින් C අකුර සහිත කාට්පතක් ලැබේ. C අකුර සහිත කාට්පතක් ලැබේ. එන්න පුළුවන් ප්‍රතිඵල තමයි A වල ඉඳන් E වලට තියෙන අකුරු පහ. ඔය අකුරු පහ තමයි නීති අවකාශය අවයව ගණන් ගුවොත් පහක් තියෙනවා. නීති අවකාශය අදාළ අවයව පහක් තියෙනවා. A B C D E. ඕකෙන් එකක් තමයි අපි ගන්න. ඒ කියන්නේ C අකුර සහිත කාට්පත ලැබීම කියන සිද්ධිය නම් C අකුර විතරයි උදන් ප්‍රතිඵලයක් කියන්නේ. අපිට අද ඔය සිද්ධිය ප්‍රතිඵල ලියනකොට සංගලවරන් ඇතුළේ ලියන්න පුළුවන් C විතරයි. ඕක විතරයි ලියන්න පුළුවන්. එහෙනම් අපි මේක ලියන්න ඕනේ සරල සිද්ධියද සංයුක්ත සිද්ධියද එකක් විතරයි තියෙන්නේ. එහෙනම් සරල සිද්ධියක්. සරල සිද්ධියක්. B එක ස්වරාක්ෂරයක් සහිත කාට්පතක් ලැබීම. ස්වරාක්ෂරයක්. ස්වරාක්ෂර අපි දන්නවා ඉංග්‍රීසි වලදී ස්වරාක්ෂර A E I O U වවල් අකුරු කියලා කියන්නේ. ඔන්න ඔය පහෙන් මෙතන තියෙනවා මොනවද දැන් අපේ නීති අවකාශය ලියුවොත් නීති අවකාශය ලියන්න පුළුවන් A, B, C, D, E. ඊළඟට ස්වරාක්ෂරයක් ලැබීම කියන සිද්ධිය වවල්ස් ලියන්න පුළුවන්. මෙතන තියෙන ඒවා විතරෙන් එන්න පුළුවන් මේ පහෙන් එකක් තමයි එන්න ඕනේ. එතකොට මෙතන තියෙන වවල් අකුරු වල තියෙන ස්වරාක්ෂර තියෙන්නේ A එකයි E එකයි. ඔය දෙකනේ. එහෙනම් අවයව දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේක සංයුක්ත සිද්ධියක් වෙනවා. සංයුක්ත සිද්ධියක් වෙනවා. සංයුක්ත සිද්ධියකින්.
ඊළඟ එක. ඊට පස්සේ තුන්වෙනි එකේ සිට අට තෙක් අංක ලියූ සමාන වූ කාඩ් පත් ඇති බෑගයක අහඹු ලෙස කාඩ් පතක් ගන්නවලු. ඒ කියන්නේ 8 වෙනකම් අංක ලියපුවකින් කාඩ් එකක් ගන්නවලු. පළවෙනි එක අපෙන් අහනවා අංක 4ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇති කාඩ් පතක් ලැබීමේ සිද්ධිය ඒ නම් එහි අවයව. සිම්පල් ඒ අකුරෙන් අපෙන් අහනවා. දැන් මේක අපි මුලින්ම නීති අවකාශය ලියමු. නීති අවකාශය තමයි එකේ ඉඳන් 8 වෙනකම් කාඩ් තියෙන බෑග් එකක් තියෙනවා. අන්නේ බෑග් එකකින් කාඩ් එකක් ගන්න. ඒතකොට එන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? එකේ ඉඳන් 8 වෙනකම් ඉලක්කම් ටිකකින් එක කාඩ් එක ගන්න ගන්නේ. ඒතකොට ඔය අංක ටිකකින් එකක් එන්න එපේ. එහෙනම් එකේ ඉඳන් 8 වෙනකම් තමයි එන්න පුළුවන් ප්‍රතිඵල තියෙන්නේ. ඒක තමයි නීති අවකාශය. අපෙන් අහන පළවෙනි එකෙන් ඒ අකුරෙන් සිම්පල් ඒ අංක 4ට වැඩි සංඛ්‍යාවක් ඇති කාඩ් පතක් ලැබීමේ සිද්ධිය ඒ නම් එහි අවයව. අංක 4ට වඩා වැඩි කාඩ් පතක් ලැබීමේ සිද්ධිය ඒලු. ඒකේ අවයව මොනවද? 4ට වඩා වැඩිව තියෙන්නේ. ඒතකොට එක එන්න බෑ 4ට අඩුයි. 2 බෑ 3 බෑ 4 එන්නත් බෑ 4ට වඩා වැඩි කියලා කියන්නේ 4ට වඩා වැඩි නම් 4 එන්නත් බෑ. එහෙනම් එන්න ඕනේ 5 6 7 8. ඔය 4 තමයි. 5 6 7 8 කියන අවයව තමයි එතකොට ඒ කියන සිද්ධියේ තියෙන්නේ. එහි අවයව. ඒ සිද්ධියේ ඇති සරල සිද්ධි පහක්. ඒ සිද්ධියේ තියෙන සරල සිද්ධි පහක්. සරල සිද්ධියක් කියලා කිව්වේ මොකද්ද? සරල සිද්ධියක් කියන්නේ එක අවයවයක් විතරයි තියෙන්නේ. අවයව කීපයක් තියෙනවා නම් ඒක සංයුක්ත සිද්ධියක් වෙනවා. එහෙනම් සරල සිද්ධි පහක් ගියපාම අපි ලියන්න ඕනේ සරල සිද්ධි පහක්. සරල සිද්ධි පහක් ගම ලියන්න ඕනේ. එක අවයවයක් විතරක් තියෙන සිද්ධි පහක්. අපිට ලියන්න පුළුවන් 5 ලැබීම. ඊළඟට පුළුවන් 6 ලැබීම. 7 ලැබීම. 8 ලැබීම. ඔය ටික ලියන්න පුළුවන්. දැන් පහක් අහනවනේ. දැන් මේ හතර තමයි ඉතින් එන්න පුළුවන් සරල සිද්ධි හතර. හැබැයි ඔය හතරෙන් තව එකක් මොකක් හරි අපිට ලියන්න පුළුවන් වෙන විදිහකට. මේක කෙලින්ම දැන් 5 ලැබීම 6 ලැබීම 4 ලැබීම 8 ලැබීම කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව ලියන්න පුළුවන්. ඒ සිද්ධියේදී සරල සිද්ධි අපේ හතරට එකක් වෙනවා. එතකොට මෙහෙම ලියමු. තව සිද්ධියක් ලියන්න පුළුවන් පහත් 8ත් අතර ඔත්තේ සංඛ්‍යාවක් ලැබී. ඔක තවත් එක සිද්ධියක්. ඒතකොට ඒකත් ප්‍රතිඵල එකම තමයි. ප්‍රතිඵලේ වෙන්නේ 5ට ඇදලා කියන එක ඔත්තේ සංඛ්‍යාව. අපිට කරන්නේ. ප්‍රතිඵලය තමයි. ඊළඟට හතරවෙනි එක. මෙතන හැබැයි සංගල වරහන් දාන්න නැතුව අකුරෙන්ම ඔක්කොම ටික ලියනවා නම් ඒත් හොඳයි. පහ ලැබීම 6 ලැබීම සමාදාර ලිව්වොත් තමයි. අවයව ලියන්න කිව්වනම් අර විදිහට ලිව්වම කොහොමත් හරියි. සිද්ධි ටිකක් ලියන්න කියන්නේ. 5 6 7 ලැබීම ඊළඟට 5 8ත් අතර ඔත්තේ සංකලන. තව ඕන එකක් ලියන්න පුළුවන් 5 8ත් අතර ඊරට්ට සංඛ්‍යා ලැබීම මේ ඕන එකක් එක අවයවෙන් තියෙන 5 8 අතර ගත්තොත් ඊරට්ට සංඛ්‍යා එකයි තියෙන 6 විතර තියෙන. ඒ වගේ ඕනම අවයව එකක් වෙන සිද්ධි ඕනම එකක් මේකට හරියනවා. ඊළඟට හතරවෙනි එක. 1 සිට 10 තෙක් අංක ලියන ලද එක සමාන තුන්නු කැබලි 10
10ක් බෑග් එක ඇත අහඹු ලෙස ඉන්තුණ්ඩු කැබල්ලක් ගැනීම පරීක්ෂණයට අදාළව නීති අවකාශය. එකේ ඉඳන් 10 වෙනකන් අංක ලියපු තුණ්ඩු කැලි 10ක් තියෙනවලු බෑග් එක. අපි අහඹෙන් එක තුණ්ඩුවක් ගන්නවා. ඒ තුණ්ඩුවක් ගත්තාම එන්න පුළුවන් නීති අවකාශය අපෙන් අහනවා. එන්න පුළුවන් ප්‍රතිඵල එකේ ඉඳන් 10 වෙනකන් අංක ටිකෙන් එකක් නෙන්න ඕනේ. එහෙනම් ප්‍රතිඵල තමයි එකේ ඉඳන් 10 වෙනකන් අංක ටික. එහෙනම් S සමානයි සංග්‍රහ කරන් ඇතුලේ ලියන්න. S කියලා කියන්නේ නීති අවකාශය කියලා කියන්නේ. එකේ ඉඳන් 10 වෙනකන් ඉලක්කම් ටික ලියන්න ඕනේ නීති අවකාශය. රෝම ඉලක්කම් 2 සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධියේ x නම් x අවයව n අවයව ලියා nx අගය ලියන්න. හරි. සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධියේ x2. එහෙනම් x වල අවයව ලියන්න කියලා. සමචතුරස්‍ර සංඛ්‍යා තමයි අපි දන්නවා. සමචතුරස්‍ර සංඛ්‍යා කියලා කියන්නේ මොනවා හරි ඕනම සංඛ්‍යාවක් වරක් කරපුවම මේ සංඛ්‍යාව සමචතුරස්‍ර සංඛ්‍යා වෙනවා. එතකොට අපි ඉලක්කම් ටික එකේ ඉඳන් ගත්තොත් ඔය තව පල්ලෙහාට ඕන තරම් ඉලක්කම් ලියන්න පුළුවන්. ඒ වගේ වර්ග එන්නේ. එකේ වර්ගය 1යි. දෙකේ වර්ගය 4යි. තුනේ වර්ගය 9යි. හතරේ වර්ගය 16යි. පහේ වර්ගය 25යි. ඔය විදිහට අපිට ඔක්කොගේම වර්ග සංඛ්‍යා ටික ගන්න පුළුවන්. ඔය වර්ග සංඛ්‍යා තමයි සමචතුරස්‍ර සංඛ්‍යාවක් කියලා කියන්නේ. එකේ වර්ගය කියන අදහස නේ එක වතාවක් එක. එක වතාවක් එක එකයි. ඊළඟ දෙකේ වර්ගය කියන දෙක වතාවක් දෙකේ විදිහට ඔක්කොම ලියලා දෙන්න. හත වතාවක් හත 49යි. අට වතාවක් අට 64යි. ඔය විදිහට තමයි වර්ග සංඛ්‍යා ගන්න. ඒතර වර්ග සංඛ්‍යා කියලා කියන්නේ ඔය විදිහට ගන්න සංඛ්‍යා ටික. වර්ග සංඛ්‍යා කියන්නේ මෙන්න මේ ටික. තව ඕනනම් 11 12 ඕනනම් ලියන්නත් පුළුවන්. හරි. ඔන්න ඔය සංඛ්‍යා වලින් ඔය සංඛ්‍යා මොනවද කියලා අහනවා මේ නීති අවකාශය ඇතුලේ තියෙන. නීති අවකාශය ඇතුලේ තියෙන සංඛ්‍යා මොනවද තියෙන්නේ? එක තියෙනවා. එහෙනම් අපිට x කියන සිද්ධියට දාලව අවයවයක් විදිහට එක ලියන්න පුළුවන්. ඊළඟට 4 තියෙනවා 4 ලියන්න පුළුවන් 9 තියෙනවා. ඔච්චරයි. 16 කියන ගන්නේ 10ට අඩු වෙන්නේ. 1 4 9 එක. x නම් x ේ අවයව. x සමානයි සංගලවරන් ඇතුලේ 1 4 9. ඔයත් එක්කම අපෙන් අහනවා nx කියන්නේ කීයද කියලා. nx කියලා කියන්නේ මොකක්ද? n කියලා කියන්නේ අවයව ගණන. x කියලා කියන්නේ ඒ සිද්ධියේ නම. එහෙනම් x කියන සිද්ධියේ අවයව ගණන. x කියන සිද්ධියේ අවයව අපි දැන් ලිව්ව අවයව ටික අවයව තියෙනවා 1 2 3. nx සමාන එහෙනම් 3. nx සමානයි 3. ඊට පස්සේ nx යගේ යන්නේ nx සමානයි 3 එක හරියි. ඊළඟ රෝම ඉලක්කම් 3න් අපෙන් අහනවා සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. ඒ කියන්නේ x කියලානේ කිව්වේ දැන් මේ සිද්ධියේ නම. x නම් සම්භාවිතාව ලියනකොට px කියලා ලියන්නේ. අවයව ගණන ලියද්දී nx කියලා ලියනවා. සම්භාවිතාව ලියද්දී px කියලා ලියුවා. එහෙනම් px සමානයි අපි දන්නවා px ට සූත්‍රේ nx බෙදීම ns. ns කියන එක වෙනස් වෙන්නේ නැහැ. මේ px කියන x වල සම්භාවිතාව අපි ලියනවා නම් මෙතන දාන්නත් ඕනේ x වල අවයව ගන්න. x වල අවයව ගන්න බෙදන්න ඕනේ. අදාළ සිද්ධිය මේ පරීක්ෂණයට අදාළ නීති අවකාශය අවයව ගන්න. ns. හරි. දැන් අපිට ලියන්න පුළුවන් එහෙනම් nx කියලා කියන්නේ nx අපි දන්නවා දැන් 3යි කියලා අපි හොයාගත්තා. නීති අවකාශයට අදාළ අවයව ගන්න අපි දන්නවා. නීති අවකාශයේ ලිව්වා එකෙන් 10 වෙනකන් නීති අවකාශයේ අවයව 10ක් තියෙනවා. එතකොට එහෙනම් නීති අවකාශයේ අවයව 10යි. එහෙනම් මෙතන ns වෙනකොට 10 දාන්න ඕන. 10න් 3යි px වල අගය. px සමානයි 10න් 3යි. ඒ ටික px කියලා කියන්නේ px අපි සූත්‍රයක් කිව්වා px සමානයි nx බෙදීම ns. ඒ කියන්නේ අදාළ සිද්ධිය අවයව ගන්න බෙදන්න ඕනේ නීති අවකාශය අවයව ගන්න. එහෙනම් nx කියන අපි හොයාගත්ත 3යි කියලා. මේක මෙතන දානවා ns කියලා කියන්නේ නීති අවකාශය අවයව ගන්න. නීති අවකාශය අවයව එහෙනම් 10ක් තියෙනවා. එහෙනම් 10යි කියලා දැම්මා. එතකොට 10න් 3යි කියලා තමයි px එන්නේ.
ඊළඟට පස්වෙනි එකේ කියනවා සරසම් පබළු පහකින් තුනක් නිල් පාට වන අතර. දැන් පබළු ඔක්කොම පහක් තියෙනවා. නිල් පාට ඒවා තුනයි, ඉතිරි ඒවා රතු පාටයිලු. අහඹු ලෙස පබළුවක් ගැනීම පරීක්ෂණයට අදාළව නියති අවකාශය. ඉස්සෙල්ලාම අහනවා නියති අවකාශය. එහෙනම් S සමානයි අපිට ලියන්න පුළුවන් නේ ප්‍රතිඵල මොනවද? එන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? ඔක තමයි නියති අවකාශය කියලා කියන්නේ. එන්න පුළුවන් ප්‍රතිඵල අපිට පහක් තියෙනවානේ. ඔය පහෙන් නිල් පාට ඒවා තුනයි, රතු පාට ඒවා දෙකයි. එහෙනම් අපිට ලියන්න ඕනේ දැන් අපිට ලියන්න පුළුවන් නිල් පාට සහ රතු පාට කියලා. ලියුවොත් වැරදි හේතුව පබළුව මතත් දැන් පාට එකම වුණාට වෙනස් වෙනවනේ ඒක. අපි ලියන්න ඕන පළවෙනි නිල් පාට පබළුව කියන්නේ. දෙවෙනි නිල් පාට, තුන්වෙනි නිල් පාට. මේ විදිහට නියදේව කාශයට යන්න ඕනේ. එන්න පුළුවන් ප්‍රතිඵල එකම පාට වුණාට එකම පබළු දෙකක් නෙවෙයිනේ. එතනත් ප්‍රතිඵල දෙකක් තියෙනවා. එතකොට අපි ලියන්න ඕනේ නිල් රතු කියලා විතරක් ලිව්වොත් වැරදි. පබළු පහටම අදාළව ලියන්න ඕනේ. මට ලියන්න පුළුවන් නිල් 1, නිල් 1 ඊළඟට නිල් 2, නිල් පාට 3යි තියෙන්නේ. ඊට පස්සේ රතු ඒවා දෙකයි. රතු 1 රතු 2. ඕක තමයි සිද්ධියට දාලා නියදී අවකාශය. ඒකේ මොකක් හරි අවුලක් තියෙනවා. ඊළඟට අපෙන් අහනවා ප්‍රමිලක්කන් දෙකෙන් රතු පබළුවක් ලැබීමේ සම්භාවිතාව. රතු පබළුවක් ලැබීමේ සම්භාවිතාව. එතකොට ඒකට එන්න පුළුවන් පිළියන්න ඕන අපි එක ලියමු A කියලා දාමු. A කියලා කියන්නේ රතු පබළුවක් ලැබීමේ සම්භාවිතාව කියලා මම ගන්නවා. සම්භාවිතාව. එහෙනම් මට PA කියන එක කෙනා ලියන්න පුළුවන්. PA කියලා කියන්නේ NA බෙදීම NS. NA බෙදීම NS. NA කියලා කිව්වේ මොකද්ද? ඒ සිද්ධියට අදාළ අවයව ගන්න. ඒ සිද්ධිය කියන රතු පබළුවක් ලැබීම. රතු පබළුවක් ලැබීමේ කියන සිද්ධියට අදාළ ඒ කියලා කියන්නේ රතු පබළුවක් ලැබීම. ඒ කියලා කියන්නේ රතු පබළුවක් ලැබීම. ඒකට අදාළ අවයව ගන්න තමයි NA කියලා කියන්නේ. රතු පබළුවක් ලැබීම කියන සිද්ධියට අදාළ අවයව තියෙනවා දෙකක්. රතු 1 සහ රතු 2 කියලා දෙන්නම එන්න පුළුවන් රතු පබළුවක් ලැබීම කියන සිද්ධියට. එහෙනම් අපි ලියන්න NA කියන්නේ 2යි, NS කියලා කියන්නේ ඔක්කොම ඒවා තියෙනවා 5ක්. නිල් 3යි රතු 2යි නම් ඔක්කොම 5ක් වෙනවා. පහෙන් දෙකක සම්භාවිතාවක් තියෙනවා. රතු පබළුවක් ලැබීමට නිල් පබළුවක් ලැබීමේ සම්භාවිතාව දාන්න. නිල් පබළුවක් ලැබීමේ සම්භාවිතාව. මේ විදිහට අකුරක් ගන්න ඕනේ නිකම් ලියන්නත් පුළුවන්. නිල් පබළුවක් ලැබීමේ සම්භාවිතාව. කීය දෙන්නු? නිල් පබළුවක් ලැබීමේ සම්භාවිතාව කීයක් දෙන්නු? නිල් පබළුවක් ලැබීමේ සම්භාවිතාව ඒ සිද්ධියට අදාළ අවයව ගන්න. එතකොට අපි දන්නවා
නිල් පපුළු 3ක් තියෙන. එහෙනම් 3යි උඩට එන්න ඕනේ. එතකොට මුළු නියදේවකාශයට දාලා වේව 5ක් තියෙනවා. එහෙනම් 5න් 3යි. නිල් පපුළට මේ සම්භාවිතාව 5න් 3යි කියන්නේ. ඊළඟට 6 වෙනි එක. 6 වෙනි එක බලමු. පෙට්ටිය ඇතුළේ එකම තරමේ හා එකම හැඩයේ ටොපි වර්ග කිහිපයක් ඇත. ඒ පිළිබඳ තොරතුරු පහදවා වූයේ දැක්වේ. පළවෙනිට අපේ රෝමිලක්කම් එකකින් අහනවා මේ ටොපියක් ඉවත් කරගන්නවල හමු විදිහට ඒ ටොපිය දොඩම් රස එකක් වීමේ සම්භාවිතාව. දොඩම් රස එකක් වීමේ සම්භාවිතාව. ටොපිය තියෙනවා එතකොට අම්බ රසේව තියෙනවා දොඩම් රසේව තියෙනවා. ඒ වගේ වර්ගයක් තියෙන ඒ වර්ගයේ B වර්ගය කියලා. අපෙන් අහන්නේ පළවෙනි එකේ දොඩම් රස. එච්චරයි වෙන්න ඕනේ. දොඩම් රස එකක් වීමේ සම්භාවිතාව. එහෙනම් දොඩම් රස එකක් වීමේ සම්භාවිතාව අපිට ලියන්න පුළුවන්. දොඩම් රස ටොපියක් වීමේ සම්භාවිතාව කියලා ලියලා අපිට ලියන්න ඕනේ. ඒ සිද්ධියට දාලා අවයව ගන්න. ඒ සිද්ධියට දාලා අවයව. කියන්නේ දොඩම් රස එකක් වීමේ කියන සිද්ධියට දාලා අවයව කීයක් තියෙනවද? දොඩම් රස ටොපි ඔක්කොම තියෙනවා 3ක්. A වර්ගයෙන් එකකුයි B වර්ගයෙන් දෙකකුයි. අපිට කියන්නේ A B වෙන්න ඕන කියන කතාව මොකක්ද කියන්නේ? ඒ කියන්නේ වර්ගය මොකක් වුණත් කමක් නැහැ කියන එක කියන්නේ වර්ගයක් කියන්නේ නැහැ කියන්නේ. කියන්නේ දොඩම් රස ඒවා ඔක්කොම තියෙනවා එතකොට 3ක්. එහෙනම් දොඩම් රස 3යි. මුළු ටොපි ඔක්කොම තියෙනවා මුළු ටොපි ඔක්කොම අඹ රස ඒවා A වර්ගෙන් දෙකකුයි B වර්ගෙන් තුනකුයි ඔක්කොම මෙතන අඹ රස 5ක් තියෙනවා දොඩම් රස 3යි කියන්නේ ඔක්කොම ටොපි 8ක් තියෙනවා. එහෙනම් 8න් 3යි කියලා ලියවෙන්න ඕනේ පළවෙනි එකට. පළවෙනි එකට සම්භාවිතාව 8න් 3යි. දොඩම් රස එකක් වීමේ සම්භාවිතාව 8න් 3යි. රෝමි ලක්කන් 2 A වර්ගයේ එකක් වීමේ සම්භාවිතාව. A වර්ගයේ ටොපියක් වෙන්න ඕනේ. A වර්ගයේ ටොපි කීයක් තියෙනවද? ඔක්කොම කීයක් තියෙනවද? දැන් ඔක්කොම නම් වෙනස් වෙන්නේ කොහොමද 8මනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට A වර්ගයේ ටොපි A වර්ගයේ අඹ රස ඒවා දෙකක් තියෙනවා දොඩම් රස එකක් තියෙනවා. ඔක්කොම එතකොට A වර්ගයේ ටොපි 3ක් වෙනවා. 8න් 3යි. 8න් 3යි. ඊට පස්සේ B වර්ගයේ එකක් වීමේ සම්භාවිතාව. B වර්ගයේ ටොපි එතකොට 5ක් තියෙනවා. ඒ කියන්නේ 8න් 5යි. හතරවෙනි එකෙන් අහනවා A වර්ගයේ අඹ රස එකක් වීමේ සම්භාවිතාව. දැන් බලන්න ඕනේ A වර්ගය වෙන්න නැත්නම් අඹ රස එකක් වෙන්නත් ඕනේ. A වර්ගයේ අඹ රස ටොපි දෙකයි තියෙන්නේ. A වර්ගයේ අඹ රස ටොපි දෙකයි තියෙන්නේ. ඔක්කොම ටොපි 8ක් තියෙනවා. එහෙනම් 8න් 2යි. A වර්ගයේ අඹ රස ටොපි දෙකයි. ඒක දෙක බෙදීම 8. යට 8 කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. නියද අවකාශය වෙනස් වෙන්නේ නැති නිසා. නියද අවකාශය ගන්න 8යි මේ හැම වෙලේම. A වර්ගයේ අඹ රස එතකොට දෙකක් තියෙනවා. එහෙනම් 8න් 2යි. අන්තිම එක පස්වෙනි එක B වර්ගයේ දොඩම් රස එකක් වීමේ සම්භාවිතාව. B වර්ගය වෙන්නත් ඕන දොඩම් රස වෙන්නත් ඕන. B වර්ගයේ දොඩම් රස ඒවා තියෙනවා. B වර්ගයේ ටොපි තියෙනවා 3යි 2යි අඹ ඒවා 3යි දොඩම් 2යි. එහෙනම් දොඩම් ඒවා අපෙන් අහන්නේ. එතකොට B වර්ගයේ දොඩම් ඒවා දෙකක් තියෙනවා. 8න් 2යි. B වර්ගයේ දොඩම් රස එකක් වීමේ සම්භාවිතාව 8න් 2යි. ඔය ගණන් ටික හරියට තේරුම් නැති මොනවා හරි එකක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙන මොනවා හරි එකක් තියෙනවද? හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. හරි ඊළඟ කොටස එතකොට අපිට තියෙනවා සිද්ධි දෙකක ඡේදනයයි මේලය ගැන සිද්ධි දෙක ඡේදනයයි මේලය කියන්නේ මොකක්ද කියලා බලන්න. ඡේදනයයි මේලයයි. ඡේදනයක් කියලා කියන්නේ ඡේදනය වෙනවා කියලා කියන්නේ කැපෙනවා කියන එකනේ. ඒ කියන්නේ මොකක් හරි එක සිද්ධියක් අනිත් සිද්ධියේ අවයවය වෙනවා. එක කියන්නේ මොකක් හරි සිද්ධියක් ගත්තොත් ඒ සිද්ධිය අනිත් සිද්ධියට අදාළයි. දැන් අපි ගත්තොත්
පහේ ගුණාකාර කියන ඒවා 5 10 15 20 වෙනකම් ගන්න පුළුවන්. 5 10 15 20 ඕන එකක් ගන්න පුළුවන්. ඊට අමතරව අපි දන්නවා ඔය සිද්ධිය පහේ ගුණාකාර කියන සිද්ධියට දාලා ඔත්තේ සංඛ්‍යා කියන කුලකය ගත්තොත් 1 3 5 7 9 නේ. එතකොට පහේ ගුණාකාරයි ඔත්තේ සංඛ්‍යාවලට දෙකටම දාලා සිද්ධිත් තියෙනවා. මේ අවයවයක් තියෙනවා. පහ ගත්තොත් පහ කියන ඉලක්කම ඔත්තේ සංඛ්‍යා කියන කුලකයටත් අදාළයි. ඊළඟට පහේ ගුණාකාර වලටත් අදාළයි. ඊළඟට 15 ගත්තත් එහෙමයි. ඔත්තේ සංඛ්‍යා වලටත් අදාළයි. පහේ ගුණාකාර වලටත් අදාළයි. අන්න ඒ වගේ කුලක දෙකකට හරි කීපයකට හරි අයිති වෙන ඒවට අපි කියනවා ඡේදනයක් එතන තියෙනවා කියලා. මොනවා හරි කුලකවල ඡේදනයක් තියෙනවා කියලා කියන්නේ සිද්ධිවල ඡේදන කුලක කියන්නේ සිද්ධි තමයි. සිද්ධිවල ඡේදනයක් තියෙනවා කියලා කියන්නේ එතන මේ පොදු අවයව තියෙනවා කියලා කියන්නේ එතන ඡේදනයක් තියෙනවා. එහෙනම් ඡේදනය කියලා කියන්නේ පොදු අවයව තියෙනවා නම් මොනවා හරි සිද්ධි දෙකකට අන්න එතන ඡේදනයක් තියෙනවා. මේලය කියලා කියන්නේ අපි ගත්තොත් එකේ ඉඳන් 10 වෙනකන් ඉලක්කම් ටික ගත්තොත් 1 2 3 4 5 6 7 8 මම මේක ගන්නවා නියද අවකාශ විදිහට මම උදාහරණයකින් මේ මේලේ ඡේදනය කියන එක පැහැදිලි කරන්නම්. ඔන්න ඔක තමයි මගේ නියද අවකාශය වෙන්නේ. ඕකෙන් මම මුලින්ම ගන්නවා ඉරට්ටේ සංඛ්‍යාවලට අදාළ සිද්ධිය. ඉරට්ටේ සංඛ්‍යා. ඉරට්ටේ සංඛ්‍යාවල් ගත්තොත් දෙකේ ඉඳන් 10 වෙනකන් ඉරට්ටේ සංඛ්‍යා 2 2 4 6 8 10. ඊළඟට ඔත්තේ සංඛ්‍යා ගත්තොත් ඔත්තේ සංඛ්‍යා ගත්තොත් 1 3 5 7 9. ඔන්න ඉලක්කම් ටික එනවා ඔත්තේ සංඛ්‍යා වලට. ඊළඟට තව සිද්ධියක් මට ගන්න පුළුවන් සමචතුරස්‍ර සංඛ්‍යා. සමචතුරස්‍ර සංඛ්‍යා. සමචතුර සංඛ්‍යා මම ඉස්සෙල්ලා කිව්වා සමචතුර සංඛ්‍යා කියලා කියන්නේ ඕනම සංඛ්‍යාවක් වර්ග කරපුවම මේ සංඛ්‍යාව සමචතුර සංඛ්‍යා කොටට අයිති වෙනවා. පූර්ණ සංඛ්‍යාවක් වර්ග කරපුවම මේ සංඛ්‍යාවක් සමචතුර සංඛ්‍යාවක් වෙනවා. එහෙනම් පළවෙනි සමචතුර සංඛ්‍යාව 1 4 9. එකෙන් 10 වෙනකන් තියෙන ওই ටික විතරනේ. 1 4 9. ඔන්න ඔය සිද්ධි තුන ගත්තොත් මම මේ සිද්ධිය A කියලා කියන්නම්. මේක B කියලා කියන්නම්. මේක C කියලා කියනවා ලේසියට. හරි. එතකොට ඔය විදිහට අකුරු ටිකක් දාගෙන දැන් ඔන්න සිද්ධි තුනක් තියෙනවා. නීති අවකාශකුත් තියෙනවා. දැන් අපිට කිව්වොත් මේලය ඡේදනය මම මෙහෙම කියනවා. A වල සහ B වල. A කියන සිද්ධියයි B කියන සිද්ධියයි ඡේදනය. ඡේදනය අපි සංකේතවත් කරන්නේ මෙන්න මේ විදිහට. U අකුර අනිත් පැත්ත හරවලා තමයි ඡේදනය කියන එක පෙන්වන්න ඕනේ. එතකොට මේ මෙතනින් කියවෙන්නේ A ඡේදන B. A ඡේදන B. අපි මේකට වෙන් රූප සටහනක් ඇඳුවොත් වෙන් රූප සටහන් කියන්නේ වෘත්ත දෙකක් ඇඳලා සිද්ධි ටික දාන එක නෙමෙයි. AB වලට අදාළ වෙන් රූප සටහනක් ඇඳලා මේක A මේක B වෙනවා. එතකොට A වලට අදාළව අවයව ටික වෙන්නේ 2 4 6 8 10. ඊළඟට B නෙමෙයි C එක ගමු. ඒකයි C එකටයි අදාළව ඕන එකක් ගන්න පුළුවන්. 4 කියන එක දෙන්නටම පොදු නිසා මෙතන එනවා. එතකොට 2 4 6 8 මේ පැත්තෙන් නේ මෙතනින් 1යි 9යි. ඔන්න විදිහට තමයි වෙන් රූප සටහනේ ලකුණු වෙන්නේ. 2 4 6 8 කියන එකෙන් 4 මැදට එනවා. 1 9 කියන එක C ට විතරයි අයිති. ඊළඟට 2 4 2 6 8 කියන තුන 10 2 6 8 10 කියන ඒවා A ට විතරයි අයිති වෙන්නේ. හරි. දැන් අපිට A ඡේදන C කියන එක ලියන්න කිව්වොත් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. A ඡේදන C මම ලියනවා 4 කියලා. ඒ අදහස තමයි දෙන්නටම පොදු ටික. දෙන්නටම පොදු ඒවා තමයි ඡේදනය කියලා කියන්නේ. A ඡේදන C කියලා කිව්වොත් 4 කියන එක ලියන්න පුළුවන්. A ඡේදන C කීයද කියලා. ඊළඟට A මේල C. මේලේ කියන එක අපි ලියන්නේ U අකුරේ. U අකුර වගේ තමයි සංකේතය තියෙන්නේ. A මේල C කියලා තමයි මෙතනින් කියවෙන්නේ. මේක එතකොට ඡේදනය මෙතනින් ලියන්නේ මේලේ. මේලේ කියලා කියන්නේ අදාළ ඔක්කොම ටික. ඒ කියන්නේ A මේල C කියලා කෙනෙන් අදහස් වෙන්නේ Aටත් අයිති වෙනවා Cටත් අයිති වෙනවා. දෙන්නටම අයිති වෙන්න ඕනේ නෑ. දෙන්නටම අයිති වුණත් ප්‍රශ්නයක් නෑ. එක්කෙනෙකුට අයිති වුණත් ඇති. කියන්නේ Aටත් අයිති Cටත් අයිති. එච්චර බලන්න. මොනවා හරි අවයව ටික ගන්නවා. ඒ අවයව ටිකෙන් Aට අයිතිද බලනවා. Aට අයිති නම් ඒකල් ලියනවා. Cට අයිති නම් ඒකල් ලියනවා. දෙන්නටම අයිති වුණත් කමන්නේ නෑ. නැතත් කමන්නේ නෑ. හැබැයි එක්කෙනෙකුට හරි අයිති වෙලා තියෙනවා. හරි. එතකොට ඒකේ සිද්ධියේ අවයව ටික ලියන්න කිව්වොත් මේ සිද්ධියේ ඔක්කොම අවයව ටික එන්න ඕනේ. මෙන්න මේ සිද්ධියේ ඔක්කොම අවයව ටික එන්න ඕනේ. ඒ මේල C ලියන්න කිව්වොත්
ඒකට අපි අවයව ලියනකොට ලියන්න ඕනේ 2 4 6 8 10 1 9 4 කියන කලින් ගත්ත නිසා ඉලිගෙන. ඔන්න ඔක තමයි එතකොට අදාළ සිද්ධිය අවයව වෙන්නේ. මේලේ කියලා කියන්නේ ඒතර ඔක්කොම ටික, ඡේදනය කියලා කියන්නේ පොදු ටික. ඔය විතර මතක තියාගත්තා නම් හරි. ඔක්කොම ටික කියන්නේ එකකට හරි ආйти නම් ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ඔය වගේ එක දැන් සම්භාවිතාවන ගන්න. එතකොට මේ ලිව්වේ මේලයයි ඡේදනය කියන්නේ මොකද්ද කියලා ඔය කිව්වේ. දැන් ඔය වගේ සම්භාවිතාව ලියනවා නම් අපි දන්නවා එතකොට සම්භාවිතාව ලියන්නේ ඕනම එක සම්භාවිතාව. P A ඡේදන C කියන එකේ සම්භාවිතාව. මේකත් සිද්ධියක්. මොකක් හරි සිද්ධියක්. ඒ සිද්ධියේ සම්භාවිතාව එතකොට ලියන්න පුළුවන්. N A ඡේදන C. N A ඡේදන C බෙදන්න ඕනේ N S D. ඒ සිද්ධියට දාලා ඒ ඡේදන C කියන සිද්ධියට දාලා සම්භාවිතාව වෙනවා නම් ඒකට දාලා අවයව ගන්න බෙදන්න ඕනේ. මේ නීතිවකාශය අවයව ගන්න. ඔක තමයි සම්භාවිතාව වෙන විදිය සාමාන්‍ය විදිහමයි. හැබැයි ඊට අමතරව තව මෙහෙම කතාවක් තියෙනවා. අපිට එතකොට මේලේ කියන එක උනා ලියන්න පුළුවන්. මේලේ කියලා කියන්නේ ඔක අනිත් පැත්ත. මේලයත් ඔය විදිහම තමයි. ඔය විදිහට ලියන්න පුළුවන්. මම මේ සිද්ධි B කියලාම ගන්නවා. ඒක පිළිසිතව. මේක අයින් කරමු. ඔන්න ඔය විදිහට එතකොට එනවා A B කියන සිද්ධි දෙකට අදාළව. හරි. දැන් අපිට මේ දෙක අතර ඡේදනයේ සහ මේලේවයි සම්භාවිතා අතර අපිට සම්බන්ධයක් ලියන්න පුළුවන් මේ විදිහට. මම කිව්වොත් ඒ සිද්ධියට අදාළ අවයව ටික වෙන්නේ එතකොට ඔව් ඒ සිද්ධියට අදාළ අවයව 2 ඉඳන් 10 වෙනකම් ඔක්කොම ඉරට්ටේ සංඛ්‍යාවට එනවා. ඊළඟට B සිද්ධියට අදාළ අවයව ටික කියලා කිව්වොත් 1 ඉඳන් 4 9 1 4 9 කියන තුන එනවා. ඒතකොට මට ලියන්න පුළුවන් සම්භාවිතාව වලින් ගත්ත අපි අවයව වලින් ගමු. NA කියලා කියන්නේ ඒ සිද්ධියට අදාළ අවයව ගන්න. NA කියලා කියන්නේ තුල 2 4 6 8 10. ඊළඟට NB කියලා කියන්නේ 1 4 9. ඔන්න ඔය දෙකේ එකතුව ඔය දෙක එකතු කරපුවාම එන්නේ සම්පූර්ණ අවයව ටිකනේ. ඔය සම්පූර්ණ අවයව ටිකෙන් අපිට ඕනේ හදාගන්න දැන් මම හදාගන්න යන්නේ දෙන්නටම පොදු ටික. ඒ කියන්නේ මේලේ. මේලේ ලියන්න පුළුවන්. මේ දැන් A කියන අවයව ටික ඇවිල්ලා තියෙන ඊළඟ B කියන අවයව ටික ඇවිල්ලා තියෙන. හැබැයි මේ දෙකට අපිට මේලේ කියලා ලියන්න බෑ. දැන් මම කියවනේ මේලේ කියලා කියන්නේ දෙන්නටම එක්කෙනෙකුට හරි අයිති නම් ඒක අයිති වෙනවා කියලා. NA NB කියන දෙන්නටම අයිති. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මේ හතර කෙනෙක් කියන මේ දෙන්නගෙම ඇවිල්ලා තියෙනවා. හතර කෙනෙක් කියන දෙන්නගෙම ඇවිල්ලා මේ හතර පොදුයින් හතර පොදු නිසා NAටත් හතර අයිති වෙනවා NBටත් හතර අයිති වෙනවා. එහෙනම් ඒ හතර කෙනෙක් කියන දෙපාරක් ඇවිල්ලා තියෙන නිසා එකපාරක් අයින් කරන්න ඕනේ. ඒ අයින් කරන එක තමයි මේ හතර කියලා කියන්නේ මේ මැද ටිකනේ. මැද ටික කියලා කියන්නේ මොකක්ද? මැද ටික කියන්නේ ඡේදනය. එහෙනම් ඡේදනය කියන එක අයින් කරා නම් හරි. يعني මේ තියෙන්නේ A සිද්ධියට අදාළ අවයව මේ තියෙන්නේ B සිද්ධියට අදාළ අවයව. හැබැයි හතර කෙනෙක් නා දෙපාරක් ඇවිල්ලා නිසා මට එකපාරක් විතරයි මෙතන තියෙන්න ඕනේ හතර. හතර දෙපාරක් තියෙන නිසා අයින් කරනවා. ඒ කියන්නේ මැද ටික එකපාරක් අයින් කරනවා. මැද ටික අයින් කරනවා කියලා කියන්නේ ඡේදනය කියන එක අඩු කරන්න ඕනේ. එහෙනම් මට ලියන්න පුළුවන් මෙතන ඡේදනය කියන එක අයින් කරනවා. ඡේදනය A ඡේදන B කියන. උතනින් එන්නේ මොකද්ද එතකොට? N A මේල B. මේල B කියලා කිව්වේ මේ ටික ඔක්කොම ටික. මෙන්න මේ ටික ඔක්කොම ටික අපිට ලියන්න පුළුවන්. A ගේ අවයව ටිකයි B ගේ අවයව ටිකයි එකතු කරලා මේ පොදු ටික එකපාරක් අයින් කරලා පොදු ටික එකපාරක් අයින් කරන්න හේතුව තමයි මෙන්න මෙතනොත් ඇවිල්ලා මෙතනොත් ඇවිල්ලා. මේ දෙකෙන් එකක් අයින් කරන්න ඕනේ. අයින් කරන්න ඕන නිසා තමයි මෙහෙම රින එකක් දැම්මේ. ඕකම අපිට පෙරලන්න පුළුවන් සම්භාවිතාවයට. සම්භාවිතාවයට සූත්‍රයක් තියෙනවා මෙන්න මේ විදිහට. PA ධන PB ඍණ PA ඡේදන B. ඔන්න ඔක සමාන වෙනවා මේලයට. මේලය උක්ත කරන්න පුළුවන්. මේලය උක්ත කරපුවාම A ගේ B ගේ එකතුව සම්භාවිතාවල අඩු වෙන්න ඕනේ ඡේදනය කියන එක. ඔක එක සූත්‍රයක් අපිට ගණන් හදනකොට ඕන වෙන්නේ. මෙන්න මේ සූත්‍රය මතක තියාගන්න ඕන. ඔය හැදෙන ඔන්න ඔය විදිහට. ඔය විදිහට ලියන්න පුළුවන්. හරි. අපි
ඡේදනයේ මෙලයක් කියන එක ලියාගෙන ඉන්නේ. ඔව් පොඩි නෝට් එකක් දාගන්න. හරි ලියාගමු. මාතෘකාව CD2 ඡේදනය හා මෙලය කියලා දාගත්ත කමක් නැහැ. නැත්නම් නිකම්ම ලියුවත් කමක්. නිකම්ම ලියන්නකො මාතෘකාව. ලියන්න. ඡේදනය යනු ඡේදනය යනු සිද්ධි කිහිපයකට පොදු අවයව අඩංගු කුලකයයි. ඡේදනය කියලා කියන්නේ එතකොට සිද්ධි මොකක් හරි දෙකක් හරි ඊට වඩා වැඩි ගානකට හරි දෙකක් වෙන්නත් පුළුවන්. දැන් මෙතන දෙකයිනේ පෙන්වන්නේ. ඊට වඩා වැඩි ගානක් වෙන්නත් පුළුවන්. තුනකට පොදු වෙන එක ඡේදනය තමයි. ඡේදනය යනු සිද්ධි දෙකකට සිද්ධි කිහිපයකට පොදු අවයව අඩංගු කුලකයයි. ඡේදනය යනු සිද්ධි කිහිපයකට පොදු අවයව අඩංගු කුලකයයි. ඡේදනය යනු සිද්ධි කිහිපයකට පොදු අවයව අඩංගු කුලකයයි. ඒකේ සංකේතෙත් දාගන්න. සංකේතක ඡේදනයේ සංකේත යොකුර අනිත් පැත්ත. වරහන් අගට දාගන්න. මේලය ඇදලා අපි උදාහරණ ලියමු එතකොට ඔයදී. මේ තියෙන්නේ ඡේදනය. එතකොට ඡේදනය එතකොට මේ විදිහට ලියන්න පුළුවන්. ඊළඟට ලියමු මේලය යනු මේලය යනු මේලය යනු සිද්ධිවලට අදාළ සියලුම අවයව අඩංගු කුලකයයි. මේලය යනු සිද්ධිවලට අදාළ සියලුම අවයව අඩංගු කුලකයයි. මේලය යනු සිද්ධිවලට අදාළ සියලුම අවයව අඩංගු කුලකයයි. සිද්ධිවලට අදාළ සියලුම අවයව අඩංගු කුලකයයි. මේලය යනු සිද්ධිවලට අදාළ සියලුම අවයව අඩංගු කුලකයයි. මේලය කියන්නේ එතකොට කෙටියෙන් මතක තියාගන්න පුළුවන් ඡේදනය කියන්නේ පොදු ටික. ඒකත් දෝනම් පැන්සලෙන් දාගන්න. ඡේදනය කියන්නේ ඡේදනය කියලා හෙවොත් පොදු. මේලය කියලා හෙවොත් ඔක්කොම ටික. ඡේදනය කියන්නේ පොදු ටික, මේලය කියන්නේ ඔක්කොම ටික. හරි. ඊට පස්සේ අපි ලියාගමු. ගාන පද්ධතිය. ඊළඟ සූත්‍රය ලියා ගන්න ඕනේ. මෙන්න මේ කොටු කරලා දෙන සූත්‍රය ලියා ගන්න. කොටු කරලා දෙන සූත්‍රය. ඔය සූත්‍රෙ මතක තියෙන්න ඕනේ. ඔය සූත්‍රයෙන් එතකොට අපිට හොයන්න පුළුවන් මොකක් හරි සිද්ධි දෙකක මේලයේ සම්භාවිතාව ඒක සමාන වෙනවා. එක සිද්ධි දෙකේ වෙන වෙනම සම්භාවිතාවල එකතුවෙන් අඩු කරන්න ඕනේ සිද්ධි දෙකේ ඡේදන වල සම්භාවිතාව. අවයව ගන්නටත් ඕකම හරි. අවයව ගන්න තියෙන එකට උඩින් ලියලා තියෙන එන්න කතාව. ඒකටත් ඕකම හරි. එකම දෙයක් තමයි කියන්නේ. ඕනේ සූත්‍රය තමයි එතකොට මේක. P A ඡේදන A මේල B සමානයි P A ධන P B ඍණ P A ඡේදන B. මේ තියෙන එතකොට මේලය මේ තියෙන ඡේදනය. දැන් ගණන් වල මේලය අහන්නත් පුළුවන් වගේ ඡේදනය අහන්නත් පුළුවන්. ඡේදනය හොත් එතකොට මේලේ දීලා තියෙනවා නම් අපිට ඡේදනය ගන්නත් පුළුවන්. ඔක අනිත් පැත්ත මාරු කරලා. මේක ලියා ගන්න ඕනේ මේක හදලා ගන්න පුළුවන්. මෙතනදී වෙන්නේ එතකොට මේ තිබ්බ එක්කන මේ පැත්තට එනවා. එතකොට මේ පැත්තේ ඉන්න එක්කන දැන් මෙතන ඍණයි. මේ පැත්තට එනකොට එයා ධන වෙනවා. මේ පැත්තේ ඉන්න එක්කන මේ පැත්තට ඍණ වෙනවා.
දෙකෙන් මොකද ලිව්වත් හරි. PA මේල B. කොහොම ලියන්නත් පුළුවන්. මොකද ලිව්වත් ඔක හරි. හරි එතකොට ඔය සූත්‍රේ ඒකයි ලියන්න ඕනේ. උඩ එක ලිව්වම ඔය විදිහට එතකොට ඒක හරි. ඊට පස්සේ හරි ඊළඟට තියෙනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි කියලා කියන්නේ පොදු අවයව නැති ඒවා. ඒ කියන්නේ පොදු අවයව නැහැ කියලා කියන්නේ මෙන්න මේ දැන් හතරවනේ මැද මේ මැද මුකුත් එන්නේ නැත්නම් අන්න ඒ වගේ සිද්ධි. AB ට මුකුත් අවයව වෙන්නේ නැත්නම් AB ට පොදු අවයව මුකුත් නැත්නම් ඒ වගේ සිද්ධි වලට කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරය. එකින් එකට බහිස්කාරය කියලා කියන්නේ බහිස්කාරය කියන්නේ එකක අවයවයක්වත් අනිත් එකට අදාළ වෙන්නේ නැහැ දැන්. ඔව්. එහෙම සිද්ධි වලට කියනවා ඒ කියන්නේ ඡේදනයේ බිඳුවක් වෙන සිද්ධි. වෙන විදිහකට කිව්වොත්. ඒ ඡේදන කෙනෙක් කෙනා බිඳුවක් වෙන සිද්ධි තමයි අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ සිද්ධි වලට අදාළ අවයව ගන්න බිඳුව. එහෙනම් තව අපිට මේක ලියන්න පුළුවන් අවයව ගන්න බිඳුව කියන එක අභිශුන්‍ය කුල කියන්නේ. අභිශුන්‍ය කුලක මෙහෙම ලියන්නත් පුළුවන්. හරි. ඒකට අක් ගාලා දාගමු. සිද්ධි දෙකම එක විට සිදු නොවන මෙතන. සිද්ධි දෙකම එක විට සිදු නොවන සිද්ධීන් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි වේ. සිද්ධි දෙකම එක විට සිදු නොවන සිද්ධීන් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි වේ. සිද්ධි දෙකම එක විට සිදු නොවන සිද්ධීන් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි වේ. සිද්ධි දෙකම එක විට සිදු නොවන සිද්ධීන් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි වේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරය එතකොට සිද්ධි දෙකම එකපාර වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ ඡේදනයක් නැහැ කියන එක තමයි අර්ථය වෙන්නේ. යටින් මේ දෙකක් දාගමු. අවයව බිඳුවයි අවයව බිඳුව කෙනෙක් නම් තමයි අභිශුන්‍ය කුලක කියන තමයි බිඳුව ගහලා ඉරක් ගන්න. මෙතෙන් ඉරක් ගන්න අභිශුන්‍ය මුකුත් අවයව නැහැ කියන්නේ. එන්නේ ඡේදන B කෙනකේ අවයව බිඳුව කියලා කිව්වොත් ඒකම තමයි අදහස් වෙන්නේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි. අන්‍යෝන්‍ය. ඒකට ඒ වගේ සිද්ධියකට අපිට ලියන්න පුළුවන් මේ සූත්‍රෙම මේ සූත්‍රෙම ලියන්න. හැබැයි මෙන්න මේ අන්තිම කොටස අයින් කරන්න. අන්තිම කොටස අයින් කරලා අපිට ලියන්න පුළුවන් මේ විදිහට. ඒ කියන්නේ ඒක බිඳුවෙන් තිබ්බත් වැඩක් නැහැ. ඒක මතක තියාගන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒකත් ඇටට දාගන්න. මේ දෙක ලියරි වෙරලා ඒකත් දාගන්න. මේක මතක තිබෙන්නේ නැත්නම් අවුලක් නැහැ. මොකද මේ අන්තිමේ කොහොමද බිඳුව වෙනවනේ. ඒක බිඳුවයි කියලා දැම්මම ඍණ බිඳුවයි කියලා දැම්මම වැඩක් නැහැ නේ. මේවා එක ලියන්න පුළුවන්. ඊයේ දන පීපීම කෙනෙක් මේ නෙමෙයි. ඒක හරිනේ. ඊට පස්සේ දෙනවා අනුපූරක සිද්ධිය. අනුපූරක සිද්ධියක් කියලා කියන්නේ දැන් අපි මේ සිද්ධිය ගත්තොත් ඒ කියන සිද්ධිය ගත්තොත් ඒ සිද්ධියට අයිති වෙන්නේ B සිද්ධිය ගමු. B සිද්ධියට අයිති වෙන්නේ B සිද්ධියට අයිති වෙන්නේ 1 4 9 කියන ඉලක්කම් තුන විතරනේ. B ගේ අනුපූරක කියන්නේ මොකද්ද? නීති අවකාශය මෙන්න මෙච්චරක් තියෙනවා. හැබැයි B ට අයිති වෙන්නේ මොනවද? B ට අයිති වෙන්නේ මෙන්න මේ 1 අයිති වෙනවා. ඊට පස්සේ 4 අයිති වෙනවා. ඊට පස්සේ 9 අයිති වෙනවා. ඔන්න ඔය ටික තමයි B සිද්ධිය වෙන්නේ. B ගේ අනුපූරක වෙන්නේ ඉතුරු අවයව ටික. ඒ කියන්නේ ඒකට අදාළ නොවන අවයව ටික තමයි අනුපූරක කියලා කියන්නේ. අනුපූරක වෙන්නේ එතකොට මොකක් හරි සිද්ධියක් ගත්තොත් B ගේ අනුපූරක කියලා හෙවොත් B ට අයිති නොවන ටික. එහෙනම් එක ලියන්න පුළුවන් එතකොට අනුපූරක සිද්ධියක් යනවා. අනුපූරක සිද්ධියක් යනවා ලියා ගන්න. අනුපූරක සිද්ධියක් යනවා. අනුපූරක සිද්ධියක් යම් සිදුවීමකට අනුපූරක සිද්ධියක් යන යම් සිදුවීමකට අයත් නොවන අවයව අඩංගු කුලකයයි. අනුපූරක සිද්ධියක් යනවා. යම් සිද්ධියකට අයත් නොවන අවයව අඩංගු කුලකයයි.
අනුපූරක සිද්ධියක් යනු යම් සිද්ධියකට අදාළ නොවන අවයව අඩංගු කුලකය. අයත් නොවන අවයව අඩංගු කුලකය. මොකක් හරි සිද්ධියකට අයිති නැති අවයව ටික තියෙන කුලකය තමයි අනුපූරක කුලක කියලා කියන්නේ. දැන් මේ සිද්ධියේ b කියලා ගත්තොත් 149 කියන සමතුලිත සංඛ්‍යා සිද්ධියේ b නම් මට ලියන්න පුළුවන් b ගේ අනුපූරක සිද්ධිය වෙන්නේ එතකොට 149 නැති ඉතුරු නියත අවකාශයේ තියෙන ටික. ඒ කියන්නේ 2 3 5 6 7 8 10. ඔන්න ඔය ටික තමයි අනුපූරක සිද්ධ වෙන්නේ b ගේ. අනුපූරකේ අපි වෙන විදිහ අනුපූරකේ අපි සංකේතවත් කරනවා b dash b නම් මේක සිද්ධිය b නම් මේ සිද්ධිය වෙනවා b dash කියලා. b dash කියලා තමයි දාන්නේ. b dash කියන්නේ b ගේ අනුපූරකය කියන්නේ. උඩින් ඉරක් ගන්නවා b අකුරු ටික. ඒතකොට ඒවට අදාළ මොකක් හරි ඒ වගේ සිද්ධියක සම්භාවිතාව අපිට ගන්න පුළුවන් දැන්. b කියන සිද්ධියේ සම්භාවිතාව p b නේ. එහෙනම් අනුපූරක සිද්ධියට අදාළ සම්භාවිතාව ඒ කියන්නේ p b dash කියන එක කියනවා. b dash කියන සිද්ධියේ b ගේ අනුපූරකයේ සම්භාවිතාව වෙනවා 1 ඍණ pp කියලා. 1 ඍණ pp. ඔන්න ඔය විදිහට තමයි අනුපූරකයේ අත්දැක් වෙන්නේ. අනුපූරකය කියන්නේ එතකොට ඒකට අයිති නැති ඒවා ටික අඩංගු කුලකය. හරි. එතකොට ලියාගමු ඕනෑම ඒ සිද්ධියක් සඳහා ඕනෑම ඒ සිද්ධියක් සඳහා ඕනෑම ඒ සිද්ධියක් සඳහා ඕනෑම ඒ සිද්ධියක් සඳහා ඕනෑම කැපිටල් A සිද්ධියක් සඳහා ඒහි අනුපූරකයේ සම්භාවිතාව ඒහි අනුපූරකයේ සම්භාවිතාව කියන්නේ p a ගේ අනුපූරකය කියන්නේ a dash සමාන වෙනවා 1 ඍණ pa ට 1 ඍණ pa ට 1 ඍණ pa ට අනුපූරකයට ඔය විදිහට ගන්න පුළුවන්. අනුපූරකයේ විදිහට ගන්න. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. තව අපිට තියෙනවා කොටු දැලයි රුක්සලහනුයි අන්තිමට තියෙනවා. 32 අභ්‍යාසය දැන් කරන්න පුළුවන්. 32 අභ්‍යාසයට දාලා ටික දැන් කෙරලා තියෙනවා. 32 අභ්‍යාසයේ ගණන් පහත් වෙන 5 කරන්න. අදට අපි